Hi guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ ෆිට්නස් channel එකට. අද අපි කතා කරන්න යන්නේ omega 3 fish oil එක ගැන. Right. ඔයාලා omega 3 fish oil එකක් බොනවද? නැත්නම් බොන්න හිතාගෙන ඉන්නවද? Right. මේක ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි fish oil එකක් use කරන්න ඉස්සෙල්ලා හෝ use කරන කට්ටියට හෝ තියෙන ගොඩක්ම තියෙන ලොකුම ප්‍රශ්නයක්. මේක මේ supplement එක වැඩ කරනවද? මේකෙන් fat loss වෙනවද? මේකෙන් muscle building වෙනවද? නැත්නම් මේක වාගේ heart health එකට හොඳයිද? right. අද අපි පැහැදිලිවම බලමු මේකේ තියෙන benefits සහ මේක මොන වගේ වෙලාවලට අපි බොන්න ඕනේ හැමදේම clearly බලමු. එහෙනම් වීඩියෝ එක තුලට ජය වේවා. omega 3 කියන්නේ essential fat එකක්. අපේ ශරීරයට මේ fat එක ගොඩක් අවශ්‍යයි. හැබැයි අපේ ශරීරයේ ඒක හදන්න බෑ. ඒ නිසා ආහාරවලින් හෝ සප්ලිමන්ට් එකකින් ලබා ගන්න වෙනවා. ඔමේගා 3 වල ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. EPA, DHA, ALA. EPA සහ DHA තමයි fish oil වල වැඩිපුරම තියෙන්නේ. ALA නම් flax seed, chia seed, walnut වගේ ආහාරවල තියෙනවා. ඔමේගා 3 වලින් හම්බෙන ප්‍රධාන වාසි කිහිපයක් දැන් බලමු. මේක පළවෙනි එක තමයි අපේ heart health එකට ගොඩක් helpful වෙනවා. ඊට පස්සේ අපේ brain function එකට. ඒ කියන්නේ අපේ මතක ශක්තිය සහ මොළයේ ක්‍රියාත්මකයට උදව් වෙනවා. ඊට පස්සේ අපේ eye health එකට ඇස් සෞභාග්‍යයට වැදගත් වෙනවා. ඊට පස්සේ අපේ joint pain වලට. ඒ කියන්නේ අපි දැන් workout කරන අයට joint වල එන pain එක සහ inflammation එක අඩු වෙන්න උදව් වෙනවා. training එකෙන් පස්සේ අපේ muscle එක පොඩ්ඩක් recovery වෙන්නත් මේක ගොඩක් helpful වෙනවා. omega 3 කියන්නේ support supplement එකක්. ඒ කියන්නේ example ඇවිල්ලා අපේ recovery එකට ගොඩක් උදව් වෙනවා. joint health එකට, inflammation control එකට, overall health එකට මේ වගේ දේවල් වලට තමයි වැඩිපුරම මේක උදව් කරන්නේ. right. මේක ජිම් යන කට්ටියට ගොඩක් වැදගත්ද. එතකොට මේක ඇවිල්ලා ඔයාලා ගොඩක් මතක තියාගන්න ඕන දෙයක්. මේක ඇවිල්ලා mass gainer, whey protein, creatine වගේ muscle building කරන supplement එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාලා හිතන්න බෑ මේක එකපාරටම මේක ඇවිල්ලා මේ muscle හදන magic supplement එකක් කියලා. එහෙම නෙමෙයි. ඔයාගේ muscle එක recovery වුණොත්, හොඳ වුණොත් ඔයාගේ training quality එකත් හොඳ වෙනවා. හොඳ improvement එකක් වෙනවා. ඒතකොට හොඳ lift එකකට යන්න පුළුවන්. muscle එක recovery වෙන්නේ නැතුව next day එකට හොඳට perform කරන්න බෑ. හොඳ lift එකකට යන්න බෑ. ඒකටත් මේක ගොඩක් helpful වෙනවා. fish oil ගන්න හොඳම වෙලාව තමයි ප්‍රධාන ආහාරයක් එක්කන් ගන්න. විශේෂයෙන් healthy fat තියෙන meal එකත් එක්කන් ගත්තොත් ගොඩාක් හොඳයි. ඊට පස්සේ හිස්පඩේ ගන්න එපා. ගොඩක් කට්ටිය කරන්නේ වැඩට යන කට්ටිය හිස්පඩට breakfast මොනවද ගන්න නැතුව කෙලිම ගන්න බලනවා. එහෙම ගන්න එපා. ඔයාලට ගන්න පුළුවන් breakfast එකට, lunch එකට, dinner එකට එක ගන්න එක ගොඩාක් හොඳයි. එක්ස් හරි මොනාරි healthy fat එකක් තියෙන meal එකත් එක්කන් ගන්න. ඒක ගොඩක් හොඳයි. මේක වැදගත්ම දේ තමයි ගන්න වෙලාව නෙමේ හැමදාම නිතර ගන්න එක තමයි ගොඩක්ම වැදගත්. ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි fish oil බෝතල අතර ගත්ත ගමන් ඒකේ 1000 mg කියලා ගහලා තියෙන නිසා ඒකේ omega 3 1000 mg තියෙනවා කියලා හිතනවා. එහෙම නැහැ. දැන් මේක මම example එක මම ඔයාලට දෙන්නම් මම use කරන එක. මේකේ අපි ගොඩාක්ම ස්පෙෂල්ම බලන්න ඕන දෙයක් තියෙනවා. මේකේ බලන්න ඕන අපි අනිවාර්යෙන් EPA DHA කියන එක. මේක ගොඩාක් important. එතකොට මේ supplement එකේ තියෙනවා අපි fish oil 2 tablet ගන්න ඕන දවසට ඒකේ EPA 360ක් mg තියෙනවා. ඊට පස්සේ DHA 240ක් mg තියෙනවා. එතකොට මේක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ගෝල් එක අනුව. ට්‍රේනින් කරනකොට දැන් මම මේකේ ටැබ්ලට් 6ක් ගන්න දවසුත් තියෙනවා. මේ දවසට 4ක් ගන්න දවසුත් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් on my goal. ඒ කියන්නේ කෝච් තමයි ඒක ඩිසයිඩ් කරන්නේ. ඒ කියන්නේ මම කම්පිටිෂන් ප්‍රෙප් එකේ ඉන්න නිසා. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් normally යනවා නම් ඔයාලට ටැබ්ලට් දෙකක් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කියන්නේ බෝතලේ දාලා තියෙන විදියට. නැත්නම් ඒක බලලා ඔයාලට කෝච් කින් අහලා ඔයාලට යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට සාමාන්‍ය මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ඇලර්ජික් හරි මොන හරි තියෙනවා නම් ඔයා ડોක්ටර් කෙනෙක් හම්බෙලා එයාගෙන් උපදෙස් අරගෙන ෆිෂ් ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්. ගොඩාක්ම ඉම්පෝටන්ට්ම දෙයක් තමයි ගොඩක් කට්ටිය වරද්දන තැනක්. සප්ලිමන්ටේෂන් විටමින් ගන්නකොට ඇල්කොහොල් යූස් කරන්න බලනවා. ඔයාලා එහෙම කරන්න එපා. අනිවාර්යෙන් විටමින්ස් සප්ලිමන්ටේෂන් ඒ වගේ දෙයක් යූස් කරනකොට පුළුවන් තරමක් ඇල්කොහොල් අවොයිඩ් කරන්න බලන්න. එතනද අපි මේ වගේ දෙයක් කන්සියුම් කරනකොට ඒ වගේ දෙයක් යූස් කරුවා නම් ඒකේ තියෙන බෙනිෆිට් එක ගොඩක් ලැබෙන්නේ නැහැ. ඒක මම හැම වීඩියෝ එකකම කියන එක තමයි. ඒ නිසා පුළුවන් තරමක් විටමින්ස් අපි ගන්න වෙලාවේ සප්ලිමන්ටේෂන් ගන්න වෙලාවේ පුළුවන් තරමක් ඇල්කොහොල් අඩු කරන්න බලන්න. සාමාන්‍යයෙන් ඔයාලට DHA EPA එකතුව 250ක් 500ක් ප්‍රමාණයක් තියෙන එක ඔයාලට කන්සියුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ටැබ්ලට් දෙකක් වගේ ඔයාලට දෙකක් හෝ තුනක් ඔයාලට යූස් කරන්න පුළුවන්. නමුත් ජිම් කරන අය හෝ මාළු අඩුවෙන් කරන අය EPA DHA එකතුව 1000 mg ප්‍රමාණයක් ගන්න එකත් හොඳයි. ඒ කියන්නේ ටැබ්ලට් 4ක් වගේ ගන්න එකත් හොඳයි. හැබැයි
ඩොක්ටර් කෙනෙක් හරි වගේ කෝච්ට උපදේශයක් අනුව එක යුස් කරන බාණ්ඩෝන එනිසා ෆිශ්ෝයිල් එක ගන්න කලින් ලේබල් එකේ EPA සහ DHA කොච්චර තියනොද කියලා අනිවාරෙන් බලන්න අනික ගොඩාක්කට හිතන දෙයක් තමයි මේ ෆිශ්ෝයිල් එකක් යස් කරනකොට අපේ ෆැටලොස් එනවාද කියලා නෑ පැටලොස් වෙන්න කවද ෆිශ්ෝල්ල යස් කරනකොට එ තවත් තින ප්‍රශ්නයත්තම ෆිශ්ෝයිල්ල එකක් යස් කරනකොට වගේ මසල් ඉක්මට හැදෙනවාද කියලා එහමත් නෑ මවාට ඉස්සල කිවගේ මේකින් එන මේකින් ලැබෙන බෙනිෆිට් වෙනයි ඉරවසේ තවකට්ටිය හන මේක ෆිශ්ෝයිල යස් කර බල්ක් නොද ඉක්පනි හොඳ සයිස්සන නැහෙමන අපේ මසල් බිල්ඩිං කරනවන එකන මසල් බිල්ඩිං කරනවනම් හොඳ රෙස්ට එකක් අවශ්‍ය වෙනවා ඉටස් අපේ කැලරිස් ඉන්න නවට් එක ගොඩක් ඉම්පෝර්ටනවා ඉටවස පෝටින් ඉන්ටෙක් එක ට්‍රේනිං ඉටවස අපේ ෆුඩ් ගොඩක් ඉම්පෝන එතකොට එහෙම හරියට යනකොට තමයි වාල්ට හොඳ ෆිසික් එකක් වගේ ගෝල් එකට යන්න පුළුවන් ඒකන් මේ ඇවෙල්ල විටමින්ස් සප්ලිමෙන්ටේෂන් එතකොට වාට මේකින් වාට සපෝට් එකක් විතරයි දෙන්නේ වාට මසල් බිල්ඩිං ඉටවසේ ෆැටලෝස් ඉටවසේ බල්කේ වගේ කරනවනම් වා හරියට හොඳ මීල් පෑන් එකක් එක යන්න වාට ඒ වෙලාට ගන්න පුළුවන් බල් කරන කෙනකොටවාට මාස් කෙන එකක් යස් කරන්න පුළුවන් ඉටසට වේ පෝටිනයක් යස් කරන්න පුළුවන් ක්‍රීටීන් අයිසලේට පෝටිනයක් ඒවගේ දෙයක් කොට කන්සිම් ගන්න පුළන එක ප්‍රශ්නයක් නෑ සාමාන්‍යෙන් බල් කරන කට්ටිය වාල බල් කරන කට්ටිය අනිවාරෙන් මම එක අවශ්‍යනති එකක් මගේ තුවල්ට කියන්නම් බල් කරන කට්ටිය පුළුවන්තරමක් වාල බල්කයක් කරනකොට අනිවාරෙන් බලන්න වාලගේ කොලස්ටෝල් ලෙවල් එක කොහොමද කියලා හේතුමකක් දන්නද ගොඩක් ෆැට් එකක් තියෙනවා මාස් ගෙනරොල් ඊට වාල කෝච් කෙනෙක් හම්බෙලා ට්‍රේනින් කරන්න යනකොට අනිවාර්යෙන් කෝච්ට වාගේ බ්ලඩ් රිපෝට් එකක් හරි යවන්න මාස් කෙනෙක් කියන නිකන් අර සජෙස්ට් කරුවොත් වාගේ බ්ලඩ් රිපෝට් එක බලලා තීරණය කරන්න පුළුවන් වාට මාස් කෙනෙක් යවනවද නැත්නම් වේ ප්‍රෝටීන් එකත් එක්කන් හෙල්ති ෆැට්ස් ඇඩ් කරලා කැලරි ඉන්ටේක් එක වැඩි කරලා එහෙම කන්සියුම් කරනවද කියලා කෝච් දන්නවා ඒ නිසා ඔයාලා ඒ ටිකක් පොඩ්ඩක් try කරලා බලන්න රයිට් මම හිතනවා දැන් ඔයාලට පොඩි අයිඩියාවක් ඇවිල්ලාද කියලා ෆිෂ් ඔයිල් එක ගැන තාම මොනවාරි සප්ලිමන්ට් එකක් ගැන රිවිව් එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට ගැන වීඩියෝස් වල මම අරන් එන්නම් රයිට් මේකේ ගොඩක්ම ඉම්පෝර්ටන්ට්ම දේ තමයි ළමයි දැන් අපි සප්ලිමන්ටේෂන් එකක් යූස් කරනකොට ගොඩක්ම ඉම්පෝර්ටන්ට් වෙන්නේ අපේ ඩයට් එක ඩයට් එක ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙනවා ඊට පස්සේ අපේ ට්‍රේනින් ඊට පස්සේ අපේ නිින්ද මේවා තමයි ගොඩක්ම ඉම්පෝර්ටන්ට් වෙන්නේ ඒ දන්න මේක හරියට මේකෙන් බෙනිෆිට් එක හරියට ගන්න ඕන නම් අපි අර මම කියපු දේවල් ටික හරියට ෆලෝ කරනවා ඇල්කොහොල් බීගෙන ජංක් ෆුඩ් කාගෙන ඔයාලට ඔයාගේ ගෝල් එකට යන්න බෑ ඒ නිසා අනිවාර්යෙන් ඔය දේවල් ටික හොඳට ෆලෝ කරන්න හෙල්ති ලයිෆ් එකක් ගත ගන්න තාම මොනවා ඩවුට්ස් තිබ්බනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලත් යූස් කරන ඔමේගා 3 එකේ බ්‍රෑන්ඩ් එක දාන්න මම නම් එහෙම බ්‍රෑන්ඩ් එක ලොකුවට එලවන්නේ නැහැ සාමාන්‍යයෙන් මම බලන්නේ ගොඩක්ම ටැබ්ලට් එක වැඩිපුර එකක් ඒක තමයි මම ගොඩක්ම යූස් කරන්නේ මේකේ ටැබ්ලට් තියෙනවා මේකේ ටැබ්ලට් 200ක් තියෙනවා ඒතර මම සාමාන්‍යයෙන් 6ක් යන දවසුත් තියෙනවා 4ක් යන දවසුත් තියෙනවා ඒ නිසා මම පොඩ්ඩක් වැඩිපුර තමයි ගන්නෙ මේක පොඩ්ඩක් කොරියාව නම් පොඩ්ඩක් ගණන් අඩුයි මෙවුවා ඔයාලට කොරියන් බ්‍රෑන්ඩ් එකක් වුණත් ගන්න පුළුවන් එහෙම ලොකුවට ඒව එලවන්නේ නැහැ ගොඩක් ඔයාලා බලන්න ඕනේ EPA DHA ඒක ගොඩක් බලන්න අනිවාර්යෙන් මම අර වීඩියෝ එකේ කියලා තියෙනා වගේ ඔයාලා හાર્ඩ් ට්‍රේනින් කරනවා නම් ඔයාලා ටැබ්ලට් 3ක් 4ක් ඔයාලට ගන්න පුළුවන් ඒකත් කෝච් කෙනෙක් හෝ ඔයාගේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා එයාගෙන් අහලා ගන්න ඕන අනිවාර්යෙන් නිකන් හිතුමතේට ගන්න යන්න බා විටමින් සප්ලිමන්ටේෂන් ගයිඩන්ස් එකක් පිට ගන්න බාන්න රයිට් එහෙනම් මම හිතනවා ඔයාලට පොඩි අයිඩියාවක් ඇවිල්ලාද කියලා එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් ඔක්කොටම ජය වේවා